අද අපි කතා කරමු මේ VPN එක කියන්නේ මොකක්ද? මේක භාවිතා කරන්නේ ඇයි? ඒක වැඩ කරන්නේ කොහොමද වගේ කරුණු කීපයක්. ඉස්සෙල්ලාම මම කියන්නම් මේ VPN එක කියන්නේ මොකක්ද කියලා. Virtual Private Network. එහෙම නැත්නම් ශ්‍රව්‍ය ආරක්ෂිත ජාලය කියන්නේ හරිම අපූරු දෙයක්. පසුගිය කාලේ රජය විසින් Facebook යන තහනම් කරාම හැමෝම VPN එකක් දාගෙන Facebook ගියා කියලා කතා වුණා ඔයාලට මතකද? ඒ කියන්නේ මේ VPN එකක් මගින් රටක් ඇතුළේ තහනම් කරපු වෙබ්සයිට් වලට යන එක වගේ වැඩක්ද කරගන්න පුළුවන්. ඒකද මේකෙන් වෙන්නේ. ඇත්තටම නෑ. VPN කියන්නේ ඊට වඩා වැඩ ගොඩාක් කරගන්න පුළුවන් මෙබලමක්. ඒ වැඩ කරගන්න විදිහ අපි මේ වීඩියෝ එකේ අන්තිමේට කියන්නම්. ඊට කලින් මේ VPN එක වැඩ කරන්නේ කොහොමද කියලා අපි ටිකක් හොයලා බලමු. මුලින්ම අපි උදාහරණයක් ගමු. ඔයා ලංකාවේ ඉන්න කෙනෙක්. ඔයාට ඕනේ රහසිගත ලියුමක් ඇමරිකාවට යවන්න. නමුත් මේ ලියුම එව්වේ ලංකාවෙන් කියලා කවුරුත් දැනගන්නත් බෑ. එහෙමනම් ඔයා කරන්නේ මොකද්ද? මේ ලියුම ඔයා VPN සමාගමට බාර දෙනවා. ඒ සමාගම මේ ලියුම අරගෙන එංගලන්තයට යනවා. එහෙම ගිහින් එහි තියෙන තැපැල් කන්තෝරුවකින් ඔවුන් ඇමරිකාවේ ලිපිනයට ඒක තැපැල් කරනවා. දැන් මේ ලියුම ඇමරිකාවට ලැබුණාම එයාලා හිතන්නේ මේක එංගලන්තයෙන් ආව ලියුමක් කියලා. නමුත් ඇත්තටම රහසිගතව ඔයාගේ වැඩෙත් වෙනවා. මෙන්න මේ කාරණාවම තමයි මේ VPN එක මගින් අපිට කරලා දෙන්නේ. දැන් ඔයාගේ ෆෝන් එක හරි ලැප් එක හරි භාවිතා කරනකොට වෙන්නේත් මේකමයි. මතක තියාගන්න මේ ලෝකේ තියෙන හැම ෆෝන් එකකටම, හැම කම්පියුටර් එකකටම, හැම ඩොන්ගල් එකකටම, හැම රවුටර් එකකටම ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ කියන්නේ හඳුනා ගැනීමේ කේත අංකයක් තියෙනවා. අපි මේකට කියන්නේ IP ඇඩ්‍රස් එක කියලා. මේක අංක වලින් තමයි පෙන්වන්නේ. හිතන්න ඔයාගේ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ්සයිට් එකකට සම්බන්ධ වෙනවා. එතකොට ඔයාගේ ෆෝන් එකේ මේ කේත අංකය ඔයාගේ දුරකථන සමාගමට අර වෙබ්සයිට් එක අයිති සමාගමටත් පෙන්වනවා. මේ IP ඇඩ්‍රස් එක මගින් ඔයා ඉන්න තැන, ඔයා භාවිතා කරන ෆෝන් එකේ වර්ගය, ඒක භාවිතා කරන වෙලාව, මොනවද ඔයා ඩවුන්ලෝඩ් කරේ, මොනවද ඔයා බැලුවේ වගේ ඔයා ගැන ගොඩාක් විස්තර පිටස්තර පුද්ගලයන්ට දැනගන්නට පුළුවන්. එහෙනම් කොහොමද මේක වළක්වන්නේ? මෙන්න මේකට තමයි අපි මේ VPN එකක් භාවිතා කරන්නේ. මෙතනදි වෙන්නේ ඔයා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනකොට මේ VPN එකක් ඔන් කරනවා. එතකොට ඔයාගේ ෆෝන් එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ VPN සමාගමේ තියෙන සර්වර් කියන විශාල කම්පියුටර් එකකට. සමහර විට ඔයා VPN එකට ගියාම ඔයාට විවිධ රටවල් පෙන්වන්නේ මෙන්න මේ කම්පියුටර් තැම්පත් කරලා තියෙන රටවල්. දැන් මේ VPN එකෙන් ඔයාගේ ෆෝන් එකේ IP ඇඩ්‍රස් එක එයාලා අරගන්නවා. ඊට පස්සේ එයාලගේ IP ඇඩ්‍රස් එකක් ඔයාගේ වගේ අර වෙබ්සයිට් එකට යවනවා. එතකොට වෙන්නේ ඒ වෙබ්සයිට් එක හිතන්නේ මේ වෙන රටක කෙනෙක් තමයි ඔවුන්ගේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්නේ කියලා. මෙතනදී ඔවුන්ට කවදාවත් ඔයාගේ හරි IP ඇඩ්‍රස් එක හෝ ඔයා ඉන්න තැන හෝ ඔයා බලන දේවල් පෙන්වන්නට ගන්නේ නැහැ. මීට අමතරව VPN එක තවත් වැඩක් කරලා දෙනවා. අපි දන්නවා අපි ලියුම්, ඊමේල් වගේ ඕනෑම දෙයක් යවනකොට ඒවා අදාළ තැනට යන්නේ දත්ත විදිහට. ඉතින් මේක හැකර් කෙනෙකුට මග ඉඳන් මේ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා ඔයා යවන දත්ත බලාගන්න වගේම ඒවා වෙනස් කරන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා ලංකාවේ ඉඳන් ඇමරිකාවට යවන ඊමේල් එකක් ඕනේ නම් හැකර් කෙනෙකුට මගින් කියවලා වෙනස් කරන්න හරි වෙන ඇඩ්‍රස් එකකට යවන්න උනත් හැකියාවක් තියෙනවා. නමුත් ඔයා VPN එකක් භාවිතා කරනකොට ඒ මගින් ඔයාගේ දත්ත ඔක්කොම රහසිගත විදියට වෙනස් කරනවා. ඒ කියන්නේ ඒවා එන්ක්‍රිප්ට් කිරීමක් කරනවා. එතකොට මේ මගින් සම්බන්ධ වෙන හැකර් කෙනෙකුට මේකේ තියෙන්නේ මොනවද කියලා හරියටම කියව ගන්නට බෑ. ඉතින් ඔයාගේ දත්ත මේ මගින් ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. දැන් තමයි හොඳම කොටස. එනම් ලංකාවේ Facebook තහනම් කරපුවාම කොහොමද VPN එකක් දාගෙන Facebook ගියේ? ඒක වෙන්නේ මෙහෙමයි. අපේ ෆෝන් එකෙන් අපි Facebook යනකොට වෙන්නේ ඉන්ටර්නෙට් එක හරහා අපි Facebook එකේ කොහේ හරි තියෙන කම්පියුටර් එකකට සම්බන්ධ වෙන එක. එතකොට මතක තියාගන්න ඒ කම්පියුටර් එකටත් IP ඇඩ්‍රස් එකක් තියෙනවා. ලංකාව Facebook තහනම් කරනකොට කරේ මේ Facebook එකේ කම්පියුටර් එකට අයිති IP ඇඩ්‍රස් එක බ්ලොක් කරපු එකයි. දැන් ඔයා VPN එකක් දාගත්තාම ඔයා ලංකාවෙන් දැන් සම්බන්ධ වෙන්නේ මෙන්න මේ VPN එක අයිති කම්පියුටර් එකේ IP ඇඩ්‍රස් එකකට. හැබැයි ශ්‍රී ලංකාවේ ඒක තහනම් කරලා නැහැ. එහෙම උන්ට කරන්නවත් බෑ. මොකද කොච්චර නම් කියලා VPN තියෙනවද මේ ලෝකේ.
එතකොට ඔයා VPN එකට සම්බන්ධ වුණාම ඔවුන් ඔයාව වෙන රටක ඉඳන් Facebook එකට සම්බන්ධ කරලා දුන්නා. ඔන්න ඕකයි එතනදී සිද්ධ වුණේ. ඉතින් එහෙම බලපුවාම ඔයාට VPN එකක් දාගෙන වැඩ ගොඩාක් කරගන්නට පුළුවන්. ඔයාට ආරක්ෂා සහිතව ඔයාගේ ඩොකියුමන්ට්ස් යවන්නට පුළුවන්. ඔයාට ශ්‍රී ලංකාවේ පෙන්වන්නේ නැති වෙබ්සයිට්, ඒ කියන්නේ සමහර වෙබ්සයිට් තියෙනවා ඒවා පෙන්වන්නේ රටවල් කීපයක විතරයි. උදාහරණයකට Netflix එක සමහර ෆිල්ම් පෙන්වන්නේ සමහර රටවල් වලට විතරයි. ඔයාට VPN එකක් දාගෙන ඒ රටවල් වලට ගිහින් ඒවා බලන්නට පුළුවන්. ඒ වගේම ඔයාගේ ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්නත් මේක භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මේ VPN එකක් දාගත්තම ඔයා 100% ආරක්ෂිතද? නෑ. මතක තියාගන්න. මේ VPN සමාගමට ඕනි නම් ඔයාගේ දේවල් හොරගම් කරන්න හෝ ඔයාගේ දේවල් තව කෙනෙකුට ලබා දෙන්නට හැකියාව තියෙනවා. ඉතින් හරියට VPN එකක් තෝරගන්න එක ඔයාගේ වගකීමක්. හැබැයි ඉතින් මේ වගේ හොඳ වගේම නරකත් නැතුවම නෙවෙයි. ඒ නිසා මේවා භාවිතා කරන අය ඒ වගේ වගකීම දැරිය යුතුයි. ඒවා වගකීමෙන් යුතුව භාවිතා කළ යුතුයි. ඉතින් අද අපි කතා කරේ VPN එකක් කියන්නේ මොකක්ද? ඒක භාවිතා කරන්නේ මොන වගේ වැඩකටද? ඒක වැඩ කරන්නේ කොහොමද කියන කාරණා ටික. මේ වීඩියෝ එකෙන් ඔයාලා යමක් ඉගෙන ගන්නට ඇති කියලා අපි හිතනවා. ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නට එපා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.